හයි ගයිස් ආයව සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන රේට් කියන මූවි එක. මේකේ IMDb අංකය 4.4ක් වගේ හොඳයක් දන්න මූවි එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ මූවි එක පැත්තට ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට එදා දවස පෙනෙනවා. එදා දවස් තමයි 1981 ඔක්තෝබර් 9 වෙනි සිකුරාදා. ඉතින් ඊට පස්සේ තමයි මේ කතාවේ වීරයා අමේ පට්නායක් පෙන්වන්නේ. එයා උදේ 4:30ට නැගිටලා නාලය වැඩගන්න තැනට යනවා. ඒත් එක්කම මේ වැඩගන්න තැන මිනිස්සුයි පොලිසියයි මොකක් හරි වැඩකට යන්න සූදානම් වන බවත් අපිට පෙන්වනවා. ඒ වගේම වාහන ගොඩක් පේරියට එතනින් යනවත් පෙන්වනවා. ඒ යන වාහන ටික දිහා උදේ දැන් මිනිස්සු දෙන්නෙක් බලන් ඉඳලා ඒ වාහන ටික ෆලෝ කරලා කාට හරි කෝල් කරලා කියනවා වාහන ටික පිටත් වුණා මං හිතන විදියට බනාරස් වලට තමයි පිටත් වුනේ කියලා. මූ හිතෙන් ටච් එකේ ඉන්න අපි බලමු කවුද කෝල් කරේ මොකටද කියලා. හරි. මං දැන් මේ මූවි එකේ පෙන්වුවේ වර්තමානයේ වෙන සිද්ධි. එතනින් අපි දැන් බලමු මේ මූවි එකේ මාසෙකට කලින් මොකද උනේ කියලා. මං ඉස්සෙල්ලාම කියන්නම් අමේ පට්නායක්. ඒ කියන්නේ මේ කතාවේ හීරෝ. එයා කවුද කියලා. එයා ආදායම්පත් දෙපාර්තමේන්තුවේ වැඩ කරන අවංක නිලධාරියෙක්. ඒ වගේම එයා නීතියට ගොඩක් ගරු කරන කෙනෙක්. ඒත් එක්කම මේ ෆිල්ම් එකේ පටන් ගන්නකොටම පෙන්නනවා අමියට මාරු වීමක් ලැබිලා තියෙනවා. මේ මාරු වීම ලැබිලා තියෙන්නේ ලක්නෝ වලට. ඉතින් ඊට පස්සේ මෙයා මේ ලක්නෝ වල තියෙන මෙයාගේ අලුත් ඔෆිස් එකට යනවා. එතනට ගිහින් ඔෆිස් එකේ කට්ටිය අඳුනා ගන්නවා. මෙන්න මෙතන කට්ටියකින් එක්කෙනෙක් ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න. ඒ ආදායම්පත ජ්‍යෙෂ්ඨ සහායක එයාගේ නම තමයි සුදී. අමේ එතනින් එයාගේ රූම් එකට යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අමේ ගෙදර එනවා. මෙයාට දන්නට කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. මේ කෝල් එක තමයි මේ රේට් මූවි එකේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ. මේ කෝල් එක ගන්න මනුස්සයා කියනවා මං දන්නවා ආදායම්පත ගෙවන්න නැති මනුස්සයෙක් ගැන විස්තර. ඔයාට ඒ ගැන දැනගන්න ඕන නම් දැම්ම කෝවිලට එන්න කියලා. ඉතින් ඊට පස්සේ අමේ එයාගේ බිරිඳට කියනවා මම කෝවිලට යනවා කියලා. එයා කෝවිලට ගියාට පස්සේ මිනිස්සෙක් කියනවා පොලිමට යන්න. ගියාට පස්සේ එයාගේ අතට වට්ටියක් දෙනවා ජීප් එකට ගිහින් බලන්න කියලා. මෙයා කීප විදිහටම ජීප් එකට ගිහින් බැලුවාම දැනගන්න ලැබෙනවා බදු ගෙවන්න නැති ගොඩක් විස්තර. හරි ඊට පස්සේ මේ මූවි එකේ පෙන්වන්නේ පහුවෙන්ද උදේ අමේ ඔෆිස් එකට ගිහින් ෆයිල් චෙක් කරනවා. ඊට පස්සේ අමේ බෑ ගෙදර ගිහින් මේ ගැන පරීක්ෂා කරනවා. ඊට පස්සේ එළියට යනකොට දකිනවා කොළ කෑල්ලක්. එයා ඒ කොළ කෑල්ල බලද්දි ඒක ලියලා තියෙනවා පාරමේ නිල් පාට කමිසයක් ඇඳ ඉන්න කෙනාගෙන් රටවැජු ගන්න කියලා. අමේ ඒ කෙනාගෙන් රටවැජු ගන්නවා. ඒ වගේම ඒ කෙනා තව ව්‍යාපාර ටිකක් ගැනත් විස්තර අහලා දැන ගන්නවා. අමේ ව්‍යාපාරේ ගැන විස්තර හොයලා බලනවා. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ ඉදා රෑ අමේට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක එන්නේ කලින් කෙනාගෙන්මයි. ඉතින් එයා කියනවා අමේට දැම්මත් මාව විශ්වාස කරන්නේ ඒ ගෙදර ගිහින් වැටලීමක් කරන්නේ. එතකොට ඔයාට කලිසල්ද හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ කෝල් එක දුන්නේ කවුද? ඇයි එයා මෙහිම කෝල් කරේ කියලා ඔයාට ෆිල්ම් එකේ අන්තිමට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් අමේ කල්පනා කරනවා මේ ගේ වසනන්න යනවද නැද්ද කියන එක. ඉතින් ඊට පස්සේ මේ තීරණය කරනවා නේද හොයනවා කියලා. හැබැයි යාට හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඒ වගේ දෙයක් කරන්න නම් එහෙම නිලධාරීන් අවසර ගන්න වෙනවා. ඒ වගේම මෙහෙර නිලධාරීන් කියන්නේ මේ වගේ වැටලීමක් නීමෙඩතන් කවුරුවත් කරලත් නැහැ. ඒ වගේ දෙයක් කරන්න කවුරුත් ඉදිරිපත් කළත් නැහැ කියලා. ඔයා දන්නවද ඔයා මේ කාත් එක්ක හැප්පෙන්න යන්නේ ඔයාට ඔයාගේ ජීවිතේ වල්ගීමක් ගන්න වෙනවා. ඒ වගේම ඔයාගේ පිරිසගේ වල්ගීමක් ගන්න කියලා අමේට ඒ හැව නිලධාරියා දැන් දෙනවා. කොහොම වුණත් අමේ මේ දෙයට කැමති වෙනවා. එයා හරිසුවේ කියලා එතනින් පිටතට එයාගේ කන්තරුවට යනවා. මෙයා කන්තරුවට පිටියම කරන්නේ මෙයාගේ සේවක පිරිස රැස් කරලා හිටු දේ 5:15ට හැමෝම වැඩට එන්න කියලා. ඒ වගේම ප්‍රදේශ වෙන් කළා මොන කණ්ඩායම කොහේ වටලනවාද කියලා ඒ විස්තර උදේ දැන්නින් පුරවේ තියෙනවා කියලා කියනවා. ඒ වගේම ටැක්සියරවරුගේ නම CAT පුලියන්කවරතේ කියලා න්‍යා කියනවා. එතකොට සුදේට අහනවා සර් කොහෙද අපි හිත වැටදීම කරන්නේ කියලා. ඒ තමයි කියනවා. ඒ ගැන හිත කියන්නම් කියලා. මොකද අමේ කැමති නැහැ තොරතුරු පිට යවන්න. ඒක එක මෙතන ඉඳපු ඔක්කොම යනවා. හැබැයි එක්කෙනෙක් කරන්නේ. ඒ තමයි සුදීර්. එයා මේ හැමෝම යනකම් ඉඳලා හෙට වැටදීම තියෙනවා. ඒක කරන්න කොහෙද හරියටම දන්නේ නැහැ කියලා බදු දීප නැති පිරිසක් දැනුවත් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට ආයෙත් අපේ කතාවේ හීරෝයි කියන අමේ ගෙදර ඇවිල්ලා යාගේ බිරිඳටත් මේ වගේ වැටදීමක් තියෙනවා කියලා කියනවා. හැබැයි එයා බිරිඳටවත්
කොහෙද වැටදීම තියෙන්නේ මොකක් ගැනද කියලා විස්තරයක් කියන්නේ නැහැ. අද තමයි මේ වැටදීම කරන දවස. මුවවේකේ මම්බුගාවට එන්ට වෙනකොටම ගෑලුකු වැඩිකට යනවා කියලා වාහන දිත්තේ සීන් එකක් පෙන්වනවා. තාම කවුරුත් දන්නේ නැහැ යන්න කොහෙද කියලා. එතකොටම අමී කියනවා අර සීය කරපු ලියුම් කවේ අරින්න කියලා. ඒත් එක්කන් මේ කට්ටියම දැනගන්නවා මේ යන්නේ අර මන්ත්‍රීවරයා ගෙදරට කියලා. ඒ මන්ත්‍රී තමයි රාමේ සිං කියන්නේ. හැබැයි එතකොටම එතනියට එක්කෙනෙක් කියනවා මේ වාහනේ නවත්තන්න කියලා. හේතුව කියනවා මට මේ මන්ත්‍රීවරයා ගොඩක් උදව් කරලා තියෙනවා කියලා. ඒක නිසා මගේ වැඩ තහනම් කරන්න ඔෆිසර් කියලා මෙයා කියනවා. හැබැයි එතකොට ඔෆිසර් කියනවා මට වැඩ තහනම් කරන්න බෑ. මං ඔයාවුන්නම් වැඩෙන් අස් කරන්නම් කියලා. එනිදාය වෙන් අස් කරනවා. හරි. ඔන්න ඉතින් හැමෝම බලන් හිටපු තැනට යනකම් ඇවිල්ලා තියෙන පියම් එක ඊට පස්සේ නීකත්තේ යනවා අර මංකේ ගෙදරට. මන්ත්‍රී කෙරෙව්ට ගිහිල්ලා අමී කියනවා ඔයා බද්ධ වෙන නැහැ. ඒක නිසා ඔයාට විරුද්ධව පරීක්ෂණ කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ වරන්තුවක් තියෙනවා කියලා. ඒ වගේම අමේ කියනවා ඇතුළට එන්න කලින් ඔබතුමාට අපේ හැදමින්පත් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අපේ පරීක්ෂා කරන්නත් පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මන්ත්‍රීවරයාත් මෙයාලව පරීක්ෂා කරලා ඇතුළට ගන්නවා. ඇතුළට අරගත්තට පස්සේ එයාගේ ගෙදර ඉන්න අයව අඳුන්වලා දෙනවා. එන්න ඔෆිසේ ඇතුළට. අඳුන්වලා දෙන්න අපේ පවුලේ කට්ටියව ඔයාට කියලා මේ මන්ත්‍රීවරයා කියනවා. එයා ඉස්සෙල්ලාම අඳුන්වලා දෙන්නේ එයාගේ පොඩි මල්ලි. එයාගේ නම තමයි රාකේෂ් සිං කියන්නේ. ඊට පස්සේ ඊටත් බාලයා අඳුන්වලා දෙනවා. එයාගේ නම තමයි අනුභව සිං කියන්නේ. එතකොට මේ ඉන්නේ ප්‍රභා. එතකොට මේ ඉන්නේ රාකේෂ්ගේ බිරිඳ. එයා තමයි පිමා කියන්නේ කියලා කියනවා. අනුභවගේ බිරිඳ සුරේෂ් සිං. එයා හැමෝගෙම බාලයා බවත් මන්ත්‍රී සඳහන් කරනවා. ඒ වගේම මේ ඉන්නේ මගේ පුතා ශෂි. එයාගේ නෝනා තමයි තාර කියන්නේ. එතකොට මේ ඉන්නේ මගේ නංගිලා දෙන්න. මේ ඉන්නේ ජයා, මේ ඉන්නේ සූක්ෂම කියලා කියනවා. කට්ටියම අඳුනගන්නට පස්සේ මේ කට්ටියත් කැමති වෙන්නේ නැහැ ගෙදර වැටලීමක් කරනවාට. ඊට පස්සේ අම්මේ දැනුවත් කරනවා මේ ගෙදරින්ම පිරිස වැමී වැටලීම වෙනකන් ගෙදරින් කෙනෙක් එළියට යන්නත් බෑ, එළියෙන් කෙනෙක්ට ගෙදරට එන්නත් බෑ. ඒ වගේම කාටවත් කෝල් කරන්නත් බෑ. ඔන්න ඉතින් මෙයාලා කෙලින් මෙයාලා ආපු වැඩේට බහිනවා. මෙයාලා හැමතැනම ගෙදර පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මෙයාලගේ එක කණ්ඩායමක් රාමේෂ් සිංගේ ව්‍යාපාර වැඩපිළිවෙල පරීක්ෂා කරන. ඉතිරි කට්ටිය රාමේෂ්ගේ ගේ ඇතුලේ පරීක්ෂා කරනවා. මේ ගේ ඇතුලේ තියෙන ෆයිල් චෙක් කරනවා, කොට්ට මෙට්ට පුටු ඇදන් කුස්සිය මේ හැමතැනම පරීක්ෂා කරනවා. ඒ වගේම ඒ අතුරුතුනේ මේ ඔෆිස් එකේ කාන්තාවන් මේ ගෙදර ගෑනු අයගේ රත්තරන් බදු වලට අදාළ රිසිට් තියනවාද කියලා පරීක්ෂා කරනවා. නමුත් අවාසනාවකට වගේ අමියට මුකුත්ම තොරතුරක් හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම පරීක්ෂා කරන පරීක්ෂක පණ්ඩායම්මුත් අමියට කෝල් දීලා කියනවා සර් අපිට මේ වෙනදා මුකුත් හොයාගන්න බෑ අපි මේ පරීක්ෂණය නවත්තන්නද කියලා. ඒත් අමේ පටන් ගන්නකොට හරියට ඉවර කරන්න නැතුව වැඩ නවත්තන්න නැති හින්දා මෙයා මේ මෙහෙම දිගටම කරගෙන යනවා. ඒ ඇස්සේ මම ගාවට මුලින් කිව්වේ සුධීර් කියලා කැරක්ටර් එකක් ගැන. එයා මොකද කරන්නේ? එයා මේ මංකී විරේ ගෙදර අයිට කියනවා මන්නම් මේ කිසි දෙයක් ගන්න කැමැත්තකින් නෙමෙයි. ඒ වගේම මේ ගෙදර තිබිලා මොකක් හරි දෙයක් හම්බුනොත් මං ඒ දේවලුත් ඔයාලට දෙනවා කියලා සුන්දීර කියනවා. ඉතින් ආමේ කල්පනා කරනවා මට මොකක් හරි නෙදාදවන වැරදුනාද තාම මට මුකුත් මේ ගෙදරින් හොයාගන්න බැරි වුණානේ කියලා. එහෙම කල්පනා කරගෙන ඉද්දි එයාගේ මතකෙට එනවා එදා රුත්තුකාරයා දුන්න කඩදාසිය. එයා ගෙදර පැත්තකට ගිහලා මේ කඩදාසිය දිගට බැලුවා මේ කඩදාසිය සදාහන් වෙලා තියෙනවා. මේ සිටීමේ තියෙන විදිහට හැම දෙයක්ම සදාහන් කරගන්න නැහැ. හැබැයි මට වාගේ බුද්ධිය විශ්වාසයි. ඔයා මේ හැම දෙයක්ම හොයාගන්නේ කියන එක මට විශ්වාසයි කියලා. ඉතින් අපේ ඔෆිසර් මේකත් ඔළුවේ තියාගෙන අපේ ඔෆිස් එතනින් යනවා. එතනින් ගියාට පස්සේ යාන් මේ ෆිල්ම් එකේ බලාගෙන හිටපු හොඳම හරියට දැන් ඔයාලා ඇවිල්ලා ඉන්නේ බලන්න මේ ඔෆිසර් කරන්න යන දේ කියලා. ඉතින් බලන්න දැන් ඔෆිසර් කරන්න යන දේ. න්යා වතුර වේදුරක් පුරවන් ඇවිල්ලා ඒ වතුර වේදුර විත්තියට ගහනවා. විත්තියට ගහුවත් එක්කම එතන තියෙන තින්ත දීරන්න පටන් ගන්නවා. එතකොට අපේ ඔෆිසරට තේරුම් යනවා මේ විත්තියේ තින්ත ළඟට ගාපු බවක්. ඉතින් ඒත් එක්කම මේ ඔෆිසර් කියනවා සුධීරට මෙතන තියෙන විත්තිය කඩන්න පටන් ගන්න කියලා. විත්තිය කට්ටියත් එක්ක කඩන්න පටන් ගන්නවත් එක්කම එයාලට එතන ඉන්න දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. එයාලා දකිනවා සල්ලි තෝයක් එතනින් හම්බ වෙනවා. මෙතන මේ ගෙදර ඉන්න කට්ටියම පුදුමයට පත් වෙනවා. මොකද ඔෆිසර් දෙයක් හොයාගත්ත හින්දා. හැබැයි ඊට වඩා කලබලයටපත් වෙන්නේ මේ රාමේෂ් සිං කියන මන්ත්‍රීවරයා. මොකද එයා කලබල වෙන්නේ මං කිසිම දෙයක් හැංගුවේ නැහැ. කවුද මේව හැංගුවේ කියලා හැංගුවේ කියලා හැමෝගෙම අහනවා.
හැමෝම මූණට මූණ බලා දුන්න කිසිම පිළිතුරක් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ අපේ ඔෆිස් එක එතන එළියට යනවත් එක්ක මේ එළියේ තියෙන බිමකුත් හාරන්න පටන් ගන්නවා. එතනම එයාලට සල්ලි තොගයක් හම්බ වෙන ඒ පගේ මේ ඔෆිස් එක තව කාමරයක් පරීක්ෂා කරන ඒ කාමරේ මුත්තිවිලා රත්තරන් බදු සල්ලි ඒ වගේම බදු නොගවපු ෆයිල් තොගයකුත් මේ ඔෆිස් එකට හම්බ වෙනවා. ඉතින් රාමේෂින්ට දැන් ගොඩක් කේන්ති ගිහිල්ලා තියෙන්නේ. රාමේෂින් කරන්න හදන්නේ අපේ ඔෆිස් එකට වෙඩි තියන්න. මේ වෙඩි තියන්න උත්සාහ කරනවත් එක්ක මේ ගෙදර ඉන්න ගැහණු කෙනෙක් ඇවිල්ලා මේ ඕක කරන්න එපා නවතින්න කියන මේ තුවක්කුව කඩා ගන්න උත්සාහ කරනවා. ඒක පාටම වෙඩි උණ්ඩයක් ගිහිල්ලා ඉබේටම ඒ ගෙදර තියෙන සීලිමේ වැදෙනවා. වෙඩි උණ්ඩ වැදෙනවත් එක්කම ඒ වහලෙන් රන් කාසයට එන්න පටන් ගන්නවා. මේක දිහා හැමෝම පුදුමයට පත් වෙලා ඉන්න රාමේෂින්ලුත් දැන් හොඳටම පුදුමයට පත් වෙලා ඉන්නේ. ඉතින් ටංගාල මේ ඔෆිස් එකේ තුවක්කුව කඩාගෙන එයාට හිතන තැන් වලට මේ සීලිමේ වෙඩි තියෙනවා. වෙඩි තිබ්බහම පස්සේ ඉස්සෙල්ලා විදියටම රන් කාසෙ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ රහන් කාසි ටිකත් එකතු කරගන්න. හැබැයි ඔෆිස් තාමත් මේ මෙහෙම නතර කරන්නේ නැහැ. මොකද කෝටි 420ක්ම හොයාගන්න එක තමයි මෙයාලගේ ඉලක්කය උනේ. ඉතින් රාමේෂින් දැන් අපේ ඔෆිස් එකට යනවා. ඊට පස්සේ රාමේෂින් කියනවා ඔයා දන්නේ මට කරන්න පුළුවන් තරම කියලා. ඉතින් මේ කතාව අහන් හිටපු අපේ ඔෆිස් එකේ කියනවා හරි ඔයාට පුළුවන් නම් ඕන දෙයක් කරන්න. ඔයා එළියට නීති රීති වලට පැටහෙන උනත් ඔයා එළියට යන්න මම ඔයාට වාහනයකුත් දෙනවා කියලා අපේ ඔෆිස් එකම මෙයාට යන්න වාහනයක් ලෑස්ති කරනවා. ඉතින් ඊට පස්සේ සුදිය රහන ඔෆිස් එකෙන් ඇයි ඔයා මේ රාමේෂින්ට මේ ගෙදරින් ඉඩට යන්න දුන්නේ කියලා. ඉතින් නියෝගවතින් අපිට මේ වැටීම නතර කරන්න කියයි නේද කියලා. එතකොට මේ ඔෆිස් කියනවා මට පුළුවන් එන කෝල් මග හරින්න හැබැයි ඉහලින් දැනුම් දීමක් කරතින් නම් අපිට මේ වැටීම නවත්තන්න වෙනවා. නමුත් නැවත රාමේෂින් මෙට එන්න පැය 18ක් විතර ගත වෙන හින්දා අපි ඒ වෙලාවෙන් උපයම් ප්‍රයෝජන ගමු කියලා. ඉතින් දැන් රාමේෂින්ලුත් ඔන්න අපිට පෙන්නනවා රාමේෂින් කරන්නේ රාමේෂින් මන්ත්‍රීවරු හම්බෙන්නේ නැහැ. නමුත් මන්ත්‍රීවරු හැම කෙනෙක්ම මග හරිනවා. යාළුවෝ මේ දේවල් දන්නේ නැහැ කියලා කියනවා. ඒ අතර මෙයා මහයමති හම්බෙන්නේ නැහැ. මේ මහයමතිත් කියනවා මම මේ කිසිදයක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා ටෙලිෆෝන් වලින් කතා කරන මුදල් ඇමතිට මුදල් ඇමති කියනවා මම ඒක දෙක දන්නේ නැහැ කියලා. නමුත් මේ මුදල් ඇමතිගෙන් කෝල් එකක් මේ ඔෆිස් එකට එනවා. මුදල් ඇමතිත් කෝල් එකක් දෙනවා මේ ඔෆිස් එකට මේ වැටලීම නවත්තන්න කියලා. නමුත් මේ ඔෆිස් එක කියනවා තාමත් අපිට අවශ්‍ය දානට කොටි 420කට 20ක මුදලට ආසන්න දානකට අපිට එන්න බැරි වුණා. ඒකින්ද අපි මේ වැටලීම නතර කරන්නේ නැහැ. මේ ආසන්න දානට ආවන් පස්සේ අපි මේ වැටලීම නතර කරන්නම් සර් කියලා. මේ මන්ත්‍රීට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒක නිසා මෙයා ආපහු ගෙදර යනවා තමයි අපිට පෙන්වන්නේ. ඒ වගේ මේ මන්ත්‍රීට ගමේ ගොඩක් හිතවත් මිනිස්සු ඉන්නවා. මොකද මේ මන්ත්‍රී ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මන්ත්‍රී ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා පහුවෙනිදාට උද්ඝෝෂණයක් කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඔන්න අද තමයි දවස ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අය මේ බදු නොවිවු දේපල රජයට බාර ගන්න දවස. හැබැයි අමේට මේ දේ මේ දවස කරගන්න බෑ මොකද දැනටමත් මන්ත්‍රීගේ සහයෝගයට ගමේ මිනිස්සු මේ මන්දිරය වටලා ඉවරයි. ඉතින් මේ තත්ත්වය මත අමේ හිතනවා එයාගේ සහයෝගයට ආව ටීම් එක මෙතනින් පිටත් කරන්න ඕන කියලා. ඒත් එක්කම එකපාරටම එයාගේ මතකට එනවා පිටතට යන්න පුළුවන් කැලෑ පාරක් ගැන. ඉතින් මෙයා කරන්න මේ ටීම් එකම එතනින් යවනවා. හැබැයි අමේ එතන ඉතුරු වෙලා ඉන්නවා. ඊට පස්සේ අමේ යනවා අර මන්දිරය ඇතුළේ තියෙන කාමරයකට. කාමරයකට ගිහලා එයා දොර වහගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ තමයි අර මිනිස්සුට කැවිලා මේ අමේ ඉන්න කාමරයේ දොරට වෙඩි තියලා දොර කඩන්න හදනවා. හැබැයි අමේක වෙලාවවල එතකොටම එතෙට පොලිසියෙන් එනවා. පොලිසියෙන් ඇවිල්ලා මේ තත්ත්වය පාලනය කරනවා වගේම බදු නොගෙවූ දේපළ සියල්ල රජය සතු කර ගන්නවා. ඉතින් දැන් ඔන්න ඔයාලා ෆිල්ම් එකේ අවසාන හයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා බලා හිටියා වගේම තමයි රාමීත් සින් පොලිස් අත්අඩංගුවට ගන්නවා. ඉතින් දැන් ඔයාලට මේ ෆිල්ම් එකේ කුතුහලයක් ඇති කවුද මේ අමේ අතට මේ තොරතුරු ටික දුන්නේ කියලා. ඇත්තටම මේ තොරතුරු ටික දුන්නේ රාමේෂ් සින්ගේ පවුලේ ඉන්න නේද තමයි. එයා හැම කරන්නේ එයාට සාධාරණ හේතුවක් තිබ්බා. මෙයා කලින් විවාහ වෙන්න හිටිය වෙන කෙනෙක් එක්ක. නමුත් රාමේෂ්ගේ පුතා විවාහ කරලා දෙන්න මේ මන්ත්‍රීට ඕනේ වුණා. ඉතින් ඒක තරහා තමයි මේ ෆිල්ම් එකේ මේ ප්ලෑන් එකක් විදිහට ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේ ලීලි මේ කලින් තුන්වතයි. ඉතින් දැන් අපේ මූවී එක ඉවරයි. තවත් මේ වගේ හොඳ මූවී එකකින් අපි නැවත හමු වෙමු.